හෙල්ලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට අද විශේෂ අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා මේ ඔයාලට පෙන්වන්න ගොවිහාමිනේගේ යාළුවෙක් ඉන්න ඔයාලට පෙන්වන්න මේ ඉන්නේ එයා මේ පළ නෙලනවා වැඩකාරකමට ගෙන්නගෙන පොඩ්ඩක් එළවලු ටිකක් එහෙම කඩා ගන්නත් එපැයි වල් පැලක් තියෙනවා ගලව ගන්නත් ඕනේ අද අලුත් මේ කුල්ලි මොකද සෑහෙන මුම් කන්නත් දාලා මේවා කනවා ඒක තමයි බා අද වතුරත් මෙයාට කියලා මේ අදගෙන එළවලු ටිකක් කඩවගෙන මං එන හින්දා බටයක් ඔබ පිටින් කරන හින්දා මං කඩන්න තියෙන්නේ එහෙම එකක් නෑ ඉක්මන් වෙනවා නම් දෙන්නම කරමු ඔන්න බලන්න ළමයි ලස්සන කඳු යාය පේනව නේද? ඉරේ එළිය වැටිලා තියෙනවා. මේ එකම අඤ්ඤුක්තියක් තියෙනවා නේ ලොකු. ඔන්න ළමයි පේනව නේද? ගොවිහාමිනේගේ යාළුවා. නෙලාගත්තු අස්සෙන්. මම හිතුවාගේ වනික. මෙයා තමයි ළමයි මේ අපේ පේජ් එකේ නමත් හදලා දීලා අපේ පේජ් එකේ කවර් ෆොටෝ එකයි ප්‍රොෆයිල් පිච් එකයි ඒ සේරම හදලා දුන්නේ මෙයා තමයි. මෙයාගේ තියෙන ලස්සන පේජ් එකක් The Story Pantry. follow කරන්න කමෙන්ට් කරන්න share කරන්න. අපි දාන්නම් මෙයාගේ මේ පේජ් එක ගැන විස්තරත් ඔයාලට. ලස්සන පේජ් එකක් ලස්සන දේවල් තියෙනවා. එකත් බලන්න ළමයි. thank you. මිස්ටර් ලොකු කිවුරේ දැක්කම ඒවා මේ ලොකු වෙලා වැඩි කඩේ ගන්න එක එහෙනම් පොඩිනේ ඒවා තමයි ඔය මේ අපි ඒක ඒවද මේ ලොකු වෙලා තියෙන්නේ කඩන්න නැතුව මේ ලොකු වෙලා වැඩි මේකට උයන්නත් හ්ම් ඒකනේ උයන්න පුළුවන් ආයි නෑනේ අය නෑ මේ කඩන්නේ ළමයි බටර් බෝංචි ඒක මාරුනේ ඒක ලස්සනයි ඒකෙදි ඔව් ළඟට පෙන්නේ මම සද්දෙට එනවා ඒව හොඳට ඇදිලා මේක පොඩි අදත් ඔන්න යෝධ සුක්කිනියක් කැඩුවා ළමයි ඔන්න ළමයි අන්තිමට යාළුවට කියලා වතුරක් දැම්ම ගත්තා එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු